එහෙමනම් අද අපි කතා කරමු රෙස්ටොරන්ට් එකක හොඳ මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් හොඳ කළමනාකරුවෙක් වෙන්නේ කොහොමද කියන කතාව. ඕනෑම රෙස්ටොරන්ට් එකක දක්ෂ කළමනාකරුවෙක් කියලා කියන්නේ ඇත්තටම ඒ රෙස්ටොරන්ට් එකට ඉන්න වටිනාම චරිතයක්. මොකද හේතුව ඒ රෙස්ටොරන්ට් එකේ දිශානතිය හරි වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ දක්ෂ කළමනාකරුවෙක්ට. ඔබ අනිවාර්ය ඔබගේ නායකත්ව ගුණාංග, නායකත්ව හැකියාවන් ඔබ ක්‍රියාවෙන් ආදර්ශයෙන් පෙන්වීම අනිවාර්යම කාරණාවක් වෙනවා. ඔබේ සිහිනය රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න එකද? ඒ සිහිනය සැබෑ කරගන්න නිවැරදි මඟ පෙන්වීම අපෙන්. එහෙම නැත්නම් දැන්ට කරගෙන යන රෙස්ටොරන්ට් එකේ වියදම් වැඩි වෙලා, ලාභ අඩු වෙලා ප්‍රශ්න ගොඩක්ද? ඒවට විසඳුම් අපි ගාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න 0771 957 342. The Restaurant Master. Hello everyone. The Restaurant Master restaurant කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ පළමු සහ එකම channel එකට අදත් ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි අදත් විශේෂ වීඩියෝ එකක් අරගෙන ඔබ හමු වෙන්නට ආවේ. මේ වීඩියෝ දැන් ගොඩක් කලින් ඉඳන්ම කරන්න ඕනි කියලා අදහසක මම හිටියා. නමුත් ඇත්තටම අපි කතා කරපු සමහරක් මාතෘකත් එක්ක මේ මාතෘකාව පොඩ්ඩක් යට ගියා කියලා තමයි මට නම් හිතෙන්නේ. කොහොම නමුත් මේකත් ඉතාමත් වැදගත් මාතෘකාවක් වෙනවා මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රියේ ඉන්න ඔබ සියලු දෙනාටම. විශේෂයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙනවා අයිතිකරුවන්ට රෙස්ටොරන්ට් වල. ඒ හේතුව තමයි තමන්ගේ කළමනාකරු මොන වගේ කළමනාකරුවෙක් වෙන්න ඕනද කියන අදහස මේ වීඩියෝ එකෙන් අරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රියේ වැඩ කරන බොහෝ දෙනෙක් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා රෙස්ටොරන්ට් එකේ එහෙම නැත්නම් මේ අවන්හලක කළමනාකරුවෙක් වෙන්න. ඉතින් කොහොමද මේ හොඳ කළමනාකරුවෙක් වෙන්නේ කියන එක තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ නිසා මම හිතනවා ඒ බලාපොරොත්තු ඇතුව ඉන්න මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි එකේ හැමෝටමත් මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙනවා කියලා. එහෙමනම් අද අපි කතා කරමු රෙස්ටොරන්ට් එකක හොඳ මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් හොඳ කළමනාකරුවෙක් වෙන්නේ කොහොමද කියන කතාව. මේ වීඩියෝ එකෙන් ඉදිරියට යන්න කලින් තව පුංචි මතක් කිරීමක් කරන්නට ඕනේ. මොකද මෙන්න මේ මාතෘකාව ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. එතකොට මම මේ මාතෘකාව කොටස් 8කින් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙන්න නිසා මම හිතනවා මේක part 1 part 2 විදිහට අපිට කොටස් දෙකකට කරන්න සිද්ධ වේවි. ඒ නිසා විශේෂයෙන්ම මේ කරුණු 8ක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා මම අද දවසේ කරුණු 4කුත් ඊළඟ දවසේ කරුණු 4කුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම හිතනවා ඔබට මේ වීඩියෝ එක විතර බලලා මේක සමස්ත තීරණය අරගන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වීඩියෝස් දෙකම එකතු වුණාට පස්සේ තමයි ඔබට හොඳ තීරණයක් අරගන්නට ඔබට හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඒකත් මතක් කරමින් අපි යමු මේ වීඩියෝ එකේ ඉස්සරහට. ඕනෑම රෙස්ටොරන්ට් එකක දක්ෂ කළමනාකරුවෙක් කියලා කියන්නේ ඇත්තටම ඒ රෙස්ටොරන්ට් එකට ඉන්න වටිනාම චරිතයක්. මොකද හේතුව ඒ රෙස්ටොරන්ට් එකේ දිශානතිය හරි වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ දක්ෂ කළමනාකරුවෙක්ට. ඒත් එකම තමයි විශේෂම සඳහන් කරන්නට ඕනි වෙන ඉන්ඩස්ට්‍රි එකක ඉන්න මැනේජර් කෙනෙක්ට වඩා මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මැනේජර් කෙනෙක් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකට හේතු කාරණා කීපෙකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි ඉන්න මැනේජර් කෙනෙක් කියලා කියන්නේ බොහෝ දේවල් පිළිබඳව අති දක්ෂයෙක් වෙන්න ඕනේ. බොහෝ දේවල් පිළිබඳව හැදෑරූ කෙනෙක් වෙන්න ඕන. බොහෝ දේවල් පිළිබඳව ස්කිල් එකක් තියෙන. එහෙම නැත්නම් හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒත් එකම තමයි වර්තමාන වෙනකොට මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි එකට අන්න ඒ අපි කතා කරන දක්ෂ කළමනාකරුවන්ගේ ලොකු හිඟයක් තියෙනවා. ඒ නිසාම ගොඩක් අය ආසාවෙන් හිටියත් කළමනාකරුවෙකු වෙන්න ඕනි කියලා. නමුත් සමහරක් වෙලාවට ඒක ටිකක් ලේසි පහසු කාරණාවක් වෙන්නේ නැහැ. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වේවි කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. එහෙමනම් අපි අද කතා කරන පළවෙනි කාරණාව මෙන්න මේ කාරණාව තමයි ඔබට හොඳ කළමනාකරුවෙක් වෙන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම ඔබ තුළ ඉතාමත්ම හොඳ නායකත්ව ගුණාංග සංවර්ධනය කර ගැනීම අනිවාර්ය කාරණාවක් වෙනවා. මේ ඔබ තුළ නැත්නම් ඔබට දක්ෂ හොඳ කළමනාකරුවෙක් වෙන්න හැකියාවක් ඇත්තේම නැහැ. මොකද මෙන්න මේ වගේ නායකත්ව ගුණාංග නැත්නම් ඒ කළමනාකරුවෙක්ගේ භූමිකාව ඔබට ඉතාමත්ම අපහසු කාර්යයක් වෙනවා. මෙන්න මේ කාරණාව තුළ ඔබ ඔබගේ නායකත්ව ගුණාංග ආදර්ශයෙන් පෙන්වන්න ඕන. ක්‍රියාවෙන් පෙන්වන්න ඕන. එහෙම නැත්නම් වචනයෙන් පෙන්වන එක නෙවෙයි කාරණාව වෙන්නේ. ඔබ අනිවාර්ය ඔබගේ නායකත්ව ගුණාංග, නායකත්ව හැකියාවන් ඔබ ක්‍රියාවෙන් ආදර්ශයෙන් පෙන්වීම අනිවාර්යම කාරණාවක් වෙනවා. ඒත් එකම තමයි ඔබට විශේෂම සඳහන් කරන කාරණාව තමයි ඔබට හොඳ පිරිස් පාලන හැකියාවක්
අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. සමහරක් වෙලාවට මම මේ කියන කාරණා ඔබගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දැනට පුරුදු පුහුණු කරන දේවල් නොවෙන්න පුළුවන්. හැබැයි ඔබට කළමනාකරුවෙක් වෙන්න ඕනි නම් මෙන්න මේ කියන කාරණා පිළිබඳව ඔබ දැඩිව අවධානයට යොමු කරන්නට ඕනි කියන එක තමයි මගේ අදහස. මෙන්න මේ කාරණාව තුලින්ම සඳහන් කරන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබ ඔබගේ වෘත්තිමය භාවය අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන දක්ෂ කළමනාකරුවෙක් නම්. මොකද සමහරක් කළමනාකරුවන් තුල අපි දකින ලොකුම දුර්වලතාවයක් තමයි ඔහුට ගොඩක් හැකියාවන් තිබෙනවා. හැබැයි ඒ හැකියාව තුළ වෘත්තිමය භාවයේ යම්කිසි අඩුවක් තිබෙනවා. මොකද මේ වෘත්තිමය භාවය නැති වුණු දින් එහෙම අපිට අපගේ කාර්ය නිවැරදි ආකාරයෙන් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දක්ෂ කළමනාකරුවෙක් වෙන්න ඕන නම් ඔබගේ වෘත්තිමය භාවය පිළිබඳව ඔබ ඉතාමත්ම හොඳින් අවධානයට ලක් කරන්නටම ඕනේ. මෙන්න මේ නායකත්ව ගුණාංග ගැන කතා කරනකොට තව දෙයක් ඔබට මම පැහැදිලි කරන්නම් මේකත් එක්කම. ඒ තමයි ඔබ තුල ඉතාමත්ම හොඳින් sannivedana හැකියාවක් තියෙන්නට ඕන. මෙන්න මේ sannivedana හැකියාව ඔබගේ කාර්ය මණ්ඩලයත් එක්ක ඔබ තබා ගන්නවා වගේම පාරිභෝගිකයන් සමගත් තබා ගන්නට ඕනි. ඔබ ඔවුන් සමග කතා කරන දේ ඉතාමත්ම පැහැදිලි ඒ වගේම විශ්වාසනීයත්වයක් තියෙන ඒ වගේම ඒ තුලින් අර්ථයක් තියෙන කාරණාවක් වෙන්නට ඕනි. මෙන්න මේ කාරණාවත් ඔබ තුල සංවර්ධනය කරගන්න පුළුවන් නම් ඔබට ඇත්තටම දක්ෂ කළමනාකරුවෙක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. හොඳයි. දැන් අපි දෙවෙනි කාරණාව පිළිබඳව සලකා බලමු. මේ දෙවෙනි කාරණාව විදිහට මම ඔබට සූදානම් කරලා තියෙන්නේ ඔබ දක්ෂ කළමනාකරුවෙක් වෙන්න ඕනි නම් ඔබට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබගේ රෙස්ටොරන්ට් එකේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු පිළිබඳව නැත්නම් ඔපරේෂන් එක පිළිබඳව ඔබට අවබෝධයක් සහ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. මාන්නේ වෙනත් ශ්‍රේෂ්ඨ කළමනාකරුවෙක් ගත්තට පස්සේ ඔහු යම්කිසි කටයුත්තකට විශේෂීකරණය වෙලා තමයි ඒ පිළිබඳව කළමනාකරණය කරන්නේ. නමුත් මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රියේ ඉන්න මැනේජර් කෙනෙක්ට අන්න ඒ වගේ එක්තරා දෙයකට විතරක් විශේෂීකරණය වෙලා කළමනාකරණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහුට තියෙන්නට ඕනේ ෆ්‍රන්ට් ඔෆ් හවුස් එක පිළිබඳව හොඳ අවබෝධයක්, ඒත් එක්කම ඒ පිළිබඳව කළමනාකරණය කිරීමේ හැකියාවක්, ඒත් එක්කම බෑක් ඔෆ් හවුස් එක පිළිබඳව සම්පූර්ණ ඒ මෙහෙයුම් කටයුතු පිළිබඳව හරි අවබෝධයක් තියෙන්නට ඕන. ඒ කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔහුට අනිවාර්යයෙන්ම පිරිවැය කළමනාකරණය පිළිබඳව, ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එහෙම නැත්නම් තොග කළමනාකරණය පිළිබඳව, වේස්ට් මැනේජ්මන්ට් පිළිබඳව, ෆයිනෑන්ස් මැනේජ්මන්ට් පිළිබඳව මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක් පිළිබඳව ඔහුට අවබෝධයක් සහ ඒ පිළිබඳව හැකියාවක් තියෙන්නට ඕනේ. අන්න එතකොට තමයි අපිට හොඳ දක්ෂ කළමනාකරුවෙක් කියලා කියන්නට හැකියාවක් ලැබෙන්නේ. දක්ෂ කළමනාකරුවෙක් වෙන්න නම් මම මේක තුන්වෙනි කාරණාව නම් ඔබ තුල අනිවාර්යයෙන්ම තිබිය යුතුම වෙනවා. ඒ තමයි ඔබට පුළුවන්කම හම්බෙන්න ඕන ඉතාමත්ම හොඳ පාරිභෝගික සේවා කුසලතාවයන් ඔබ තුල සංවර්ධනය කරගන්නට, වර්ධනය කරගන්නට. මොකද මේ කස්ටමර් සර්විස් ස්කිල් එක ඔබ ගාව නැත්නම් විශේෂයෙන් මේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ ඒත් එක්කම මේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රධානම කාරණාවක් වෙන මේ රෙස්ටොරන්ට් එක එහෙම නැත්නම් මේ අවන්හලක කළමනාකරුවෙක් වෙන්නට ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම තව දෙයක් කියන්නට ඕනේ. ඒ තමයි සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ රෙස්ටොරන්ට් එකේ මැනේජර්ස්ලා කස්ටමර්ස්ලාත් එක්ක මූව් වෙන්න. එහෙම නැත්නම් කස්ටමර්ස්ලාගේ ඉස්සරහට එන්න ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඒක ඉතාමත් බරපතල කාරණාවක් තමයි මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රියේ තියෙන. නමුත් හොඳ දක්ෂ කළමනාකරුවෙක් වෙනවා නම් ඕනෑම අවස්ථාවක පාරිභෝගිකයන් ඉස්සරහට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඔවුන් එක්ක ඉතාමත්ම හොඳින් වැඩ කටයුතු කරන්නට හැකියාවක් තිබෙන්නටම ඕනේ. මොකද කළමනාකරුවෙක් කියලා කියන්නේ පාරිභෝගිකයන් පිළිගන්න තැන ඉඳන් ඒ පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන සේවාවන් ලබා දීලා ඒ පාරිභෝගික ඔබගේ අවන්හලෙන් එළියට යනකම්ම ඉතාමත්ම හොඳින් ඔවුන් එක්ක ගනුදෙනු කරන්නට හැකි පුද්ගලයෙක් වෙන්නම ඕනේ. මෙන්න මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි තියෙන්නම ඇත්තටම හොඳ සේවාවක් ලබා දෙන්නනේ. ඉතින් අන්න ඒ සේවාව ලබා දෙනකොට ඔබගේ තුල තියෙන ස්කිල්ස් එහෙම නැත්නම් ඔබගේ තුල තියෙන දක්ෂතාවයන් ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ කස්ටමර් සර්විස් ස්කිල් ගැන කතා කරනකොට තවත් විශේෂ කාරණාවක් පැහැදිලි කරන්නට ඕනේ. ඔබ දන්නවා සමහරක් වෙලාවට මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි එකේ මේ රෙස්ටොරන්ට් වල පාරිභෝගික පැමිණිලි එහෙම නැත්නම් කස්ටමර් කම්ප්ලේන්ට්ස් එනවා. ඒත් එක්කම සමහර ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න මේ වගේ කස්ටමර් කම්ප්ලේන් එකක් නැත්නම් යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් වලට ඔබ මුහුණ දෙනවා නම් ඔබ අනිවාර්යයෙන් මේක ඉවසීමෙන්ම මුහුණ දෙන්නට ඕනේ. මොකද පාරිභෝගිකයාගේ ඉවසීම නැතුව සමහරකට කටයුතු කරනකොට අපෙත් ඒ ඉවසීම නැති වෙලා ගියොත් එහෙම එතන ගැටුමක් නිර්මාණය වෙන්නට පුළුවන්කමක් හම්බෙනවා. හැම වෙලාවෙම අපි අපේ ආයතනයේ පැත්තෙන් ඉඳලා එහෙම නැත්නම් රෙස්ටොරන්ට් එක පැත්තෙන් හිතලා පාරිභෝගිකයාව ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම සඳහන් කරන ඕන කාරණාව තමයි මේ තුල අපි පාරිභෝගිකයන්ට හොඳින් සවන් දීමට සූදානම් වෙන්නට ඕනේ. සමහරක් වෙලාවට අපගේ මේ ඇඟ ඇතුලේ ඉන්නවා පොඩ්ඩක් ආවේශ වෙන ගතියක් තියෙන ලක්ෂණයක්. හැබැයි අපි ඒක එළියට ගන්නේ නැහැ කවදාකවත් අපගේ පාරිභෝගිකයන්ගේ ඉස්සරහා. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම සඳහන් කරේ මේ ඉවසීම කියන දේ ඉතාමත්
හොඳින් ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේ. මෙන්න මේ හොඳ දක්ෂ කළමනාකරුවෙක් වෙන්න නම්. අද දවසේ කතා කරන හතරවෙනි කාරණාව එහෙම නැත්නම් මෙන්න මේ වීඩියෝ එකේ පළවෙනි කොටසේ අවසාන කාරණාව. ඒ තමයි ඔබට දක්ෂ කළමනාකරුවෙක් වෙන්න අවශ්‍ය නම් ඔබ තුල අනිවාර්යයෙන්ම මූල්‍ය කළමනාකරණ හැකියාව එහෙම නැත්නම් මූල්‍ය කළමනාකරණය පිළිබඳව දක්ෂතාවයක් හැකියාවක් ඔබ තුල ගොඩනගා ගන්නට ඕනේ. මොකද ඕනෑම ශාස්ත්‍රයක කළමනාකරුවෙක් තුල මේ මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳව නැත්නම් මූල්‍ය කළමනාකරණය පිළිබඳව හැකියාවක් තියෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ අපි හැම දෙයක්ම තීරණය කරන්නේ මේ මූල්‍යයත් එක්ක. එහෙම නැත්නම් අපි මේ මූල්‍ය කළමනාකරණයත් එක්ක තමයි අපි ගොඩාක් තීරණ වලට එළඹෙන්නේ. ඒ නිසා මෙන්න මේ කතාව ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ ආයතනයේ ආදායම් වියදම් ඒත් එක්කම ලාභය කොහොමද වෙන්නේ? ඒත් එක්කම P&L එකක් බලලා කොහොමද තීරණයක් අරගන්නේ? ඒත් එක්කම අපි බජට් එකක් කොහොමද හදාගන්නේ? ඒත් එක්කම අපි ෆෝකාස්ටිං එකක් කොහොමද හදාගන්නේ? මෙන්න මේ කියන කාරණා වලට ඔබ දක්ෂයෙක් වෙන්නට ඕනි. මෙන්න මේ කියන මූල්‍ය තීරණ ගන්නට පුළුවන් හැකියාවක් ඔබ ගාව තියෙන්නට ඕනි. එතකොට ඔබට ඉතාමත්ම හොඳ දක්ෂ කළමනාකරුවෙක් වෙන්නට පුළුවන්කමක් හම්බෙනවා. ඒත් එක්කම කියන්න ඕන තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ලංකාවේ රෙස්ටොරන්ට් වල සමහරක් වෙලාවට මේ මූල්‍ය පද්ධතියේ යම් යම් අසමතුලිතතා එන්න පුළුවන්කමක් හම්බ වෙනවා. සරලව කිව්වොත් එහෙම ෆයිනෑන්ෂල් වල ප්‍රශ්න තියෙන්නට පුළුවන්. එතකොට ඔබ දක්ෂ කළමනාකරුවෙක් නම් අනිවාර්යයෙන්ම ඒ තුලින් ඔබට ඉතාමත්ම හොඳින් ඒ කළමනාකරණය කරමින් ඒ රෙස්ටොරන්ට් එකේ මෙහෙයුම් කටයුතු කරගෙන යන්නට පුළුවන් තරම් හැකියාවක් ඔබ තුල තියෙනවා නම් ඒක ඔබටත් ඉතාමත් වැදගත් වෙනවා. සහ ඒ රෙස්ටොරන්ට් එකටත් ඉතාමත් වැදගත් වෙනවා. එන්න ඒ නිසා මේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ඔබ විශේෂ දක්ෂතාවයක් තියෙනවා කියලා කියන්නේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා කියන්නේ ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා කියන එක නැවත වාරයක් මම සඳහන් කරන්නට ඕනේ. right. මම හිතනවා ඔබට දක්ෂ හොඳ කළමනාකරුවෙක් වෙන්න ඕන නම් මම මේ කතා කරපු පළවෙනි කරුණු හතර ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. ඒත් එකම තමයි මෙන්න මේ පිළිබඳව තව කතා කරන්න තව කරුණු කාරණා හතරක් තියෙනවා. ඒකත් මම අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ වීඩියෝ එක අවසන් කිරීමටයි සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙන්ගතුකමෙන් ඉල්ලා සිටිනවා The Restaurant Master මගේ channel එක subscribe කරන්න ඒත් එක bell icon එක click කරන්න අමතක කරන්න. මම මෙන්න මේ කාරණාවේ ඉතිරි කරුණු හතර කතා කිරීමේ බලාපොරොත්තු ඇතිව අද මම ඔබෙන් සමුගන්නවා. මම ලක්මාල් පතිරත්න.